මේ තියෙන උපකරණය හඳුන්වා දෙන එක ගැන තමයි මේ වීඩියෝ එක. සාමාන්‍යයෙන් මේකට හෙයා ස්ටීමර් එක කියලා කියන්නේ. මේක සාමාන්‍ය ලංකාවේ පාවිච්චි වෙන සාමාන්‍ය විදුලියෙන් මේක ක්‍රියා කරනවා. ඒතර මේක හුඩ් ඩ්‍රයර් එකක් නෙමෙයි. මේකෙන් කරන්නේ හිසට සහ හිස කෙස් වලට තෙතමනය ලබා දෙන එක. ජල වාෂ්ප මගින් තමයි ඒක සිද්ධ වෙන්නේ. මේකේ තියෙන මේ කොටස තමයි අපි හිසට පහත් කරලා මේ සත්කාරයෙන් පස්සේ අවසානයේට නැහිම නැත්තම් හෙඩ් මසාජ් එකකදී අපි මේ කොටස තමයි සාමාන්‍යයෙන් ඔළුවට පාත් කරලා ඉවරලා මේක උණුසුම ලබා දෙන්නේ. එතකොට මේකේ තියෙනවා මෙතන මේ ටැංකිය. මේකට වතුර පුරවලා මේකට දාන්න පුළුවන්. එතකොට මේකට දාන වතුර ගැන මම වෙනම විස්තරයක් කරන්නම්. මෙතන මේකේ ටයිමර් එක තියෙනවා. මේක පැක් වෙනකන් අපිට ටයිමින් එක තියාගන්න පුළුවන්. හයි ලෝ ස්විච් දෙකක් තියෙනවා. මේක පාලනය කරන හැටි ගැනත් මම ටිකක් පැහැදිලි කිරීමක් කරන්නම්. හොඳයි, මේකෙන් කරන වැඩ ටික තමයි අපි දැනගන්න ඕනේ. කියන්නේ මේ හෙයා ස්ටීමර් එකක් මොනවලද පාවිච්චි කරන්න කියන එක. හෙයා ස්පා වලට, ප්‍රෝටීන් ට්‍රීට්මන්ට් වලට. එතකොට මේ වගේ දේවල් වලට තමයි මේක සත්කාර වලට තමයි මේක පාවිච්චි කරන්නේ. කොණ්ඩේ ගොඩක් ඩැමේජ් නම් ඒ ඩැමේජ් රිපෙයාර් කරන්න මේක ගන්නවා. ඒ වගේම මේක පාවිච්චි කරලා අපිට ඉස්සොරි අඩු කරගන්නත් පුළුවන්. ස්ටීමර් එකෙන් අපි කරන සත්කාරය ගොඩක් හොඳින් හිස කෙස් වලට උරා ගන්න සහායක් වෙනවා. හිස කෙස් වල ෆ්‍රීසි ගතිය අඩු වෙනවා. එතකොට හිස කෙස් වලට දිස්නයක් ලබා දෙනවා මේ ස්ටීම් කරන එකෙන්. මේක පාවිච්චි කරන්නේ මෙහෙමයි. අපි ඉස්සෙල්ලාම කොණ්ඩේ හිස් කබල හිස කෙස් ඔක්කොම ෂැම්පු කරලා පිරිසුදු කරගන්නවා. ඊට පස්සේ ටවල් එකෙන් අපි ටවල් ඩ්‍රයි කරලා මේක හිස කෙස් සාමාන්‍ය පොඩි තෙතමනයක් තියෙන්න ඕ මේක වේල ගන්නවා. ඊට පස්සේ අපි කරන සත්කාරය කරනවා. කරලා ඉවර වෙලා මේක අපි ඔළුවට දාලා තියනවා. සාමාන්‍යයෙන් අපි ගොඩක්ම ඩැමේජ් වෙලා තියෙන කොණ්ඩේකට නම් විනාඩි 20ක්වත් මේක තියන්න ඕනේ. සාමාන්‍යයෙන් කොහොමත් normal hair එකකට මොන සත්කාරය කරත් මේක අපි සාමාන්‍ය විනාඩි 15ක්වත් තියන්න ඕනේ. ගොඩාක්ම හොඳ ප්‍රතිඵල සඳහා අපි මේක විනාඩි 15ක් 20ක්වත් තියන්න ඕනේ. ඒ වගේම තව වැදගත් දෙයක් තමයි අපි මේකේ සාමාන්‍යයෙන් අපි මේකට වතුර මේ දාලා ඉවරලා මේක ඔන් කරගත්තාම මේක රත් වෙන්නත් විනාඩි 5ක් 10ක් යනවා. ඒ නිසා අපි මේ සත්කාරය කරන්න ගත්තාම මේක ඔන් කරලා මේක රස්නේ එනකම් මේක ජල වාෂ්ප එනකම් තත්ත්වයට හදා ගන්නවා. අපි සත්කාරය හිසකෙස් වල ගාන අතරේ ඊට පස්සේ මේක මේ මැදදී හදිසියෙ මේක ඔන් වෙලා වාෂ්ප වෙන්න ගත්තාම ඔෆ් කරලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඔන් කරපුවාම ඉක්මනින්ම මේක වතුර රත් වෙලා තියෙන හින්දා අපිට මේ වැඩේට ගන්න පුළුවන්. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ගොඩක් අය මේ බ්ලීචින් කරන මේ බ්ලීචින් වැඩවලදී. එතකොට කලර් ප්‍රොසෙස් කරන්න බ්ලීචින් වලට මේ බ්ලීචින් කරලා ඉවර වෙලා මේක ස්ටීමරේ පාවිච්චි කරනවා. මේක ඉතින් ඒක වැරදි වැඩක්. මොකද මේකෙන් කරන්නේ සත්කාරයක් තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. කෙමිකල් ප්‍රොසෙස් කරන්න මේක පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම හිස් කබලේ තුවාල තියෙනවා නම් අපි ස්ටීම් කරන එක ගොඩක් සුදුසු වෙන්නේ නැහැ. හෙයා ස්ටීමරය හුඩ් ඩ්‍රයර් එක කියන්නේ දෙකක්. හෙයා ස්ටීමර් එකෙන් වාෂ්ප ලබා දෙනවා. හුඩ් ඩ්‍රයර් එකෙන් උණුසුම් සුළඟක් තමයි එන්නේ. හෙඩ් ස්ටීමර් එකෙන් හෙයා ස්ටීමර් එකෙන් අපි මේක සත්කාර වලට ගන්නවා වගේම හුඩ් ඩ්‍රයර් එකෙන් අපි කොණ්ඩේ අර සෙටින් කරගත්ත දේවල් ටික මොන හරි මේ කොණ්ඩේ සකස් කරගත්තට පස්සේ ඒක වේල ගන්න තමයි හුඩ් ඩ්‍රයර් එක පාවිච්චි කරන්නේ. ඒ වගේම ස්ටීමර් එකට හෙයා ස්ටීමර් එකට දාන වතුර ගැන විශේෂයෙන් කියන්න ඕනේ. මේගොල්ලෝ මේ නිෂ්පාදනය කරපු ආයතන සඳහන් කරන්නේ මේකට ඩිස්ටිල් වෝටර් මේ පාවිච්චි කරන්න කියලා. ටැප් වතුර එහෙම නැත්නම් ලිං වතුර පාවිච්චි කරපුවම මේවයි සෝඩියම්, මැග්නීසියම්, khනිජ වර්ග තියෙන නිසා මේක හොඳ නැහැ මේ ආයු කාලයට කියලා මේක කියලා තියෙනවා. ඇත්තටම ඉතින් අපිට එහෙම පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් ඉතින් සාමාන්‍යයෙන් අනිත් වතුරෙනුත් මේක ක්‍රියා කරනවා. ඒ වගේම මෙතන පහළ කොටසට මේ හීට් කරන තැන ඉතින් මෙතන වතුර රත් කරන හීටරේ තියෙන තැන ගොඩක් අය මේකට පාවිච්චි කරනකොට මේක උළුහාල් දානවා ඒ කොටසට. ඒ වගේම සුවඳ මේ වර්ග දානවා මේකට. තෙල් වර්ග, ටොනික් වර්ග. ඉතින් ඒක දහඩිය වැඩි දාන එක වැඩි කරන්න තමයි ඒක කරන්නේ. ඇත්තටම එහෙම නෙමෙයි සිද්ධ වෙන්නේ. මේක හිසේ ගල්වලා තමයි කරන්නේ. මේ ස්ටීමර් එකේ මේ කොටසට උළුහාල් එහෙම නැත්නම් සුවඳ වර්ග දාන එක සුදුසු නෑ. ස්ටීමර් එක ගොඩක්
පාවිච්චි කරන එක කියන්නේ ඉක්මනින් කැඩෙන්න පුළුවන්. ඒ වගේ දේවල් පාවිච්චි කරන එක වරදක් නැහැ. මේ ස්ටීමර් එකට දාන්න නැතුව හිසේ ගල්වලා ස්ටීම් කරන එක තමයි ගොඩක්ම හොඳ. ඒ වගේම මේ ස්ටීමර් එකේ වැඩි ඉවරුනහම මේකේ වතුර අයින් කරලා තියන්න ඕනි. ගොඩක් කල් පාවිච්චි කරන්න නැතුව තියෙනවා නම් ඕකටත් හොඳයි වතුර අයින් කරලා තියෙන එක. ඒ වගේම මතක තියාගන්න මේක පිරිසිදු කරනකොට මේ වතුරත් එක්ක වැඩ කරනකොට මේක විදුලිය ප්ලග් එකෙන් ගලවලා අයින් කරලා ඉවරලා තමයි මේ වැඩ ටික කරන්න ඕනේ. එයා ස්ටීමර් එකේ තියෙන මේ කොටසෙන් අපිට හුමාලය අඩු වැඩි කරලා ලබා දෙන්න පුළුවන් සේවාදායකයාට සම්පූර්ණ වහලා තිබ්බොත් ලොකු හුමාලයක් ලැබෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් විවෘත කරලා තියන්න යාට හුමාලය වැඩියෙන් එනවා නම් නැත්නම් අපිට බාගෙට මේක විවෘත කරලා තියාගන්නත් පුළුවන්. අවශ්‍ය විදිහට අඩු වැඩි කරලා මේකෙන් හුමාලය එයාට ලැබෙන එක පාලනය කරගන්න පුළුවන්. ස්ටීමර් එකේ තියෙන මේ ප්ලාස්ටික් කප් එකට ඉවත් වෙන වතුර එකතු වෙනවා. එතින්දී ඔයගොල්ලෝ බලාගෙන තියෙන්න ඕනේ, බලා ගන්න ඕනේ මේක මේ සේවාදායකයාට මේ සේවාව සිදු කරන අතරතුරදී මේ කප් එකට පිරෙන වතුර උතුරලා යන්න එනවද කියන එක. මොකද එහෙම වුණොත් සේවාව නවත්තලා හරි ස්ටීමර් එක ඕෆ් කරලා අපිට මේ කප් එකේ තියෙන වතුර අයින් කරන්න වෙනවා. හයි ලෝ දෙකම ස්විච් ඔන් කරලා තියෙන ලාට ගොඩක් ඉක්මනින් මේක පිරෙනවා. ඒ හින්දා මේ කප් එක මේ ඕගොල්ලෝ බලා ගන්න ඕනේ අනිවාර්යයෙන්ම මේකට එකතු වෙන වතුර උතුරලා යන්න නොදී 3 කාලක් වගේ පිරෙනකොට කප් එකෙන් අනිවාර්යයෙන් මේකෙන් ඉවත් කරගන්න ඕනේ.